යේසුස් වහන්සේගේ නාමයෙන් ආසිරි මම මේ කුඩා වීඩියෝව පටිගත කරන්නේ ලංකාවේ වෙසෙන සහ ශ්‍රී ලාංකීය කිතුණුවන් වෙන රටවල් වල වෙසෙන කිතුණුවන් වෙනුවෙන්. මිත්‍රවරුනි, අපි කාලාන්තරයක් තිස්සේ විවිධාකාර ව්‍යාජ ඉගැන්වීම් වලට මුහුණ දෙමින් පවතිනවා. ඒවයින් බොහෝ කිතුණුවන් රැවටිල්ලට ලක් වෙලා දෙවියන් වහන්සේගේ වචනයට බැහැරව ගොස් සිටිනවා, යමින් සිටිනවා. ඉතින් මම දවසක් කිව්වා මම වචනය උගන්වන්න යනවා. කිතුණුවන් තමාගේ බයිබලය හරියට ඉගෙන ගත්තොත් මෙවැනි ව්‍යාජ ගුරුවරුන්ගෙන් බේරි වැළකී ඉන්න පුළුවන් කියලා. නමුත් ඊයේ මා දුටු ඒ යම් දේශනයකින් මගේ ආත්මය කැළඹුණා. ඒ නිසයි මේ වීඩියෝව මම යොමු කරන්නේ. ඔන්න අලුතෙන් ඇවිල්ලා ඉන්නවා තරුණ තමන්ව දේවදාසෙක් කියා ගන්නා වූ ව්‍යාජ ගුරුවරයෙක්. ඔහු ඉදිරි පස සහ ඔහු ළඟ තරුණයන් ඉන්නවා. බොහෝ අය ඔහුගේ ඉගැන්වීමට ඔව් ආමෙන් හලෙලුයා කියලා ඒවා පිළිගන්නව පමණක් නෙවෙයි, ඒවා ප්‍රචාර කරනවා, ඒවා අන් අයටත් හඳුන්වලා දෙනවා. ඉතින් මේ පුද්ගලයා ගැන මම නිර්නාමිකව කතා කරන්න හේතුව බයට නෙවෙයි, මේ පුද්ගලයා අලුතෙන් ලංකාවට ඕක කියලා දෙනවා වෙන්න පුළුවන්. නමුත් මේක 90 ගණන් වල අපි බටහිර ලෝකේ මේවාට මුහුණ දුන් අය. ඒ විතරක් නෙවෙයි, අවුරුදු 2000ක් තිස්සේ ව්‍යාජ ඉගැන්වීම් හරහා දැන් මම කියලා දෙන්න යන ඒ දේවල්, කියන්න යනා වූ දේවල් දෙක මුල් කරගෙන යක්ෂයා බොහෝ කිතුණුවන්ව නොමඟ යවා තිබෙන හේින් ඒ ඉගැන්වීම අලුත් නෑ, ඒ පුද්ගලයා අලුත් වුණාට ඒ නිසා ඒ පුද්ගලයා ගැන කතා කරලා වැඩක් නෑ. ඒ ඉගැන්වීම ගැන විතරක් මම යමක් කියන්නම්. ඒ පුද්ගලයා කියනවා පියාණන් වහන්සේ මරියතුමීව උන්වහන්සේගේ භාර්යාව කරගත්තා කියලා. බලන්න මොන තරම් දේව අපහාසයක්ද මේක. දැන් ඔහු තව දෙකක් කියනවා කතෝලික සභාව මේක තේරුම්ගෙන තිබෙනවා කියලා. නෑ, මගේ දේශනා බලන කතෝලික සහෝදර සහෝදරියන්ගෙන් මම අහන්නේ කවදාවත් ඔබ හෝ ඔබගේ ගුරුවරුන් කියලා දීලා නෑ මරියතුමි දෙවියන් වහන්සේව විවාහ වුණා කියලා. නේද? මරියතුමි යේසුස් වහන්සේගේ මව, ඔගොල්ලෝ දේවමෑණියෝ කියනවා. ඒක වෙනයි. දැන් අපි කතෝලිකයන් නොවන අය අපි දේවමෑණියෝ කියන්නේ. නමුත් මරියතුමීට අපි ගරු කරනවා. මන්ද දෙවියන් වහන්සේ තම ඒක ජාතක පුත්‍රයාණන්ව මෙලොවට යවන්න උන්වහන්සේ දුටු ශුද්ධම කාන්තාව, කන්‍යාව හැටියට හිටියේ ඒ මරියතුමී පමණයි. ඒ කරුත්වය ඇය පිළිබඳව අපිට අදටත් තිබෙනවා. නමුත් කතෝලිකයන් පවා, ඒ කියන්නේ මරියතුමීට දේවමෑණියන් කියා පවසන කතෝලිකයන් පවා ඒ දෙවියන් වහන්සේගේ පියාණන් වහන්සේගේ භාර්යාව හැටියට මරියතුමීව දකින්නේ නැහැ. ඒක දේව අපහාසයක් කියන එක අපි දන්නවා. ඉතින් මේ ව්‍යාජයා උගන්වනවා ඒ ඊශ්‍රායෙල් වරුන්ව තම භාර්යාව කරගත්තා කියලා දෙවියන් වහන්සේ කියන්නේ ඒක සංකේතාත්මකව පමණයි. නමුත් දෙවියන් වහන්සේ සැබවින් තමාගේ භාර්යාව කරගත්තේ මරියතුමීව කියලා. ඔන්න ඒක පළවෙනි දේව අපහාසය මම සඳහන් කරන. දෙවෙනි දේව අපහාසය තමයි යේසුස් වහන්සේ සභාව දෙස බලා තම මනමාලිය කියලා කිව්වෙත් ආත්මික සංකේතාත්මක හේතුවක් මත පමණක්ලු. ඇත්තටම යේසුස් වහන්සේ භාර්යාව කරගන්න යන්නේ මග්දලායේ මරියවලු. ඉතා ජරා විදියට ඔහු මෙන්න මෙහෙම දෙයක් කියනවා. කොල්ලෝ යම් ගෙදරක නිරතුරින්ම ලකිනවා නම්, නිරතුරින්ම යනවා එනවා නම් ඒකට හේතුව ඒ ගෙදර ඉන්න කෙල්ල බලන්න. ඒ වගේ යේසුස් වහන්සේ නිතරම ලාසරස්ගේ, මාර්තාගේ ඒ නිවසට යමින් එමින් සිටියේ ඒ මරියා පිළිබඳව ඔහුට, උන්වහන්සේට එවැනි අදහසක් තිබුණ නිසාලු. මේ ව්‍යාජයට ඉතා සරල දෙයක් තේරෙන්නේ. මොකද්ද?
මග්දලායේ මරියා කියන්නේ වෙනම චරිතයක්. මාතා ලාසරස්ගේ නැගණිය කියන්නේ මරියා වෙනම චරිතයක්. ලාසරස් මාතා මරියා ජීවත් වුණේ බෙතානියාවල. බෙතානියාව තියෙන්නේ ඔලිව කන්දේ එහා පැත්තේ ජෙරුසලම් ආසන්නව. නමුත් මග්දලායේ මරියාට මග්දලායේ මරියා කියලා කියන්න හේතුව ගලිලේ මුහුද ආසන්නව අදටත් ගියොත් ඔබට බලා ගන්න පුළුවන් මිග්දල් කියලා චූටි ගම්මානයක් තියෙනවා. ඒ මිග්දල් කියන ගම්මානයෙන් ආපු චරිතයක් තමයි ඒ මරියා. ඉතින් ඒ මග්දලායේ මරියා තමා ලාසරස් මාතාගේ සහෝදරිය කියලා කියන්න තරම් බොළඳ බයිබලයේ දන්නේ නැති චරිතයක්. මෙන්න මෙවැනි දේව අපහාස උගන්වනවා. ඒකට ආමෙන් හල්ලෙලූයා කියලා කියන්නත් මිනිස්සු ඉන්නවා. ඉතින් බලන්න මිත්‍රවරුනි මේ මග්දලායේ මරියා සමග යේසුස් වහන්සේව සම්බන්ධ කරපු ඒ දේව අපහාසය, ඒ දේව අප්‍රියාතවය කෙරෙන්න පටන් ගත්තේ අද ඊයේ නෙවෙයි අවුරුදු 2000කට කලින් ඉඳන්ම. ඒ වගේම ලියනාඩෝ ඩාවින්සි කියන ඒ චිත්‍ර ශිල්පියා ඔහු අර යේසුස් වහන්සේ තම රාත්‍රී භෝජනය බෙදා දුන් ඒ චිත්‍රය අඳින අවස්ථාවේ යේසුස් වහන්සේ ළඟ ඉන්නවා හැටියට ඇන්දේ පිරිමි ගෝලයෙක් නෙවෙයි ඒ මග්දලායේ මරියාව කියලා මිනිස්සු කියනවා. එතකොට මේකට කියනවා ඩාවින්සිගේ අභිරහසිගත ඒ සංකේතාත්මක අන්තර්ගත කිරීම කෝඩ්ස් කියලා. The Da Vinci Code. ඔන්න ඕක ආශ්‍රිතව තමයි ඩෑන් බ්‍රවුන් කියන එකෙක් පොතක් ලිව්වේ මේ යේසුස් වහන්සේ මග්දලායේ මරියායි අතර සම්බන්ධයක් තිබුණා. ඒ දෙන්නට දුවෙක් ඉපදුනා. ඒ දුව ප්‍රංශයට ඇවිල්ලා සැඟවි හිටියා. එයා තමා ඒ මොකද්ද හෝලි ග්‍රේල් අරවා මේවා කියලා. ඒ ඩාවින්චි කෝඩ් පොත චිත්‍රපටයක් හැටියටත් හැදුවා. ඉතින් ලෝකේ මේ වගේ අපේ යේසුස් වහන්සේට මඩ ගහනකොට තමන්ව දේවදාසයෙක් කියා පවස ගන්න එක චරිතයක්. මෙවැනි අප්‍රිය සාගත දේව අපහාස ප්‍රකාශ කරා නම් තව අපේ කිතුණු දහම අපේ ඇදහිල්ල කෙලෙසනවා. ඉතා දුර්වල ඉගැන්වීමක් බවට ලෝකෙට පෙනෙනවා. අප්‍රිය සාගත එකක් බව පෙනෙනවා. ඒ නිසා මිත්‍රවරුනි ක්‍රිස්තියානි අය කරුණා කරලා මතක තියාගන්න. කවුරු මොන තරම් ආකර්ෂණශීලීව ඔබට ඉගැන්වුවත් බයිබලයට පටහැනි බයිබලයට බාහිරව තිබෙන කිසිම දෙයක් විශ්වාස කරන්න එපා. මෙවැනි මූල ධර්මවලට අසු වෙන්න එපා. අසු වෙලා ඉන්න අයව බේරගන්න අපි කටයුතු කරමු. මේ පටිගත කිරීම මම කරන්නත් හේතුව මෙවැනි අයගෙන් ආරක්ෂිත වෙන්න. මෙවැනි අය පස්සේ යන්න එපා. දෙවියන් වහන්සේ ඔබට වචනය දී තිබෙනවා. ඒ වචනයට අනුව ජීවත් වී ශ්‍රී ලංකාවේ තිබෙන කිතු දහම සැබෑ කිතු දහම අපි රැක ගන්න ඕනේ, බේර ගන්න ඕනේ. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. ආමෙන්.